මාත් එක්ක එකතු වෙලා ඉන්න මගේ යාළුවෝ සියලු දෙනාටම මේ ලැබුවා වූ 2026 අලුත් අවුරුද්ද සතුට සැනසීම පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මගේ යාළුවෝ සියලු දෙනාටම මේ අලුත් අවුරුද්දේ උතුරන්න හරියන්න ඕනි. ඉතින් මගේ යාළුවෝ බලාපොරොත්තුෙන් ඉන්නවා නම් වාහනයක් ගන්න ඒ සියලු දෙනාටම වාහනයක් ගන්න අවස්ථාව ලැබෙන්න ඕනි. ගෙයක් හදාගන්න බලාපොරොත්තුෙන් ඉන්න සියලු දෙනාටම ගෙයක් හදාගන්න අවස්ථාව ලැබෙන්න ඕනි. රස්සාවක් බලාපොරොත්තුෙන් ඉන්න සියලු දෙනාටම හොඳ රස්සාවක් ලැබෙන්න ඕනි. ඒ වගේම දරු සම්පත් බලාපොරොත්තුෙන් සිටින සියලු මව්වරුන්ට පින්වන්ත දරුවන් ලැබෙන්න ඕනි. ඒ වගේම අපි සියලු දෙනාම කැමති මේ අලුත් අවුරුද්ද සුබ වෙනවට. ඉතින් අපි කොහොමද මේ අලුත් අවුරුද්ද සුබ කරගන්නේ? ඒක අපිමයි කරගන්න ඕනි. ඒ තමයි අපි ওই පාටි දාලා මත්පැන් මත්ද්‍රව්‍ය වලට වියදම් කරන මුදල් ඒවට වියදම් නොකර දානයකට පිනකට යොදවන්න ඕනි. චෛත්‍ය බෝධිය වන්දනා කරලා ඒ වගේ පින්කමකට යොදවන්න ඕනි. ඉතින් අලුත් අවුරුද්දේ මුලම මේ වගේ පිනක් කරගෙන ජීවිතයට පින්පුරව ගත්තොත් මේ මුළු අලුත් අවුරුද්දම සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් මගේ යාළුවෝ සියලු දිනාටම මම නැවතත් කියනවා මේ අලුත් අවුරුද්දේ කිසිම කරදරයක් බාධාවක් නැතුව සතුටින් සැනසීමෙන් ජීවිතය ගත කරන්න ලැබෙන්න ඕනි. මගේ යාළුවෝ සියලු දිනාගේම හැම හීනයක්ම සැබෑ වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම නැවතත් මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.